ඔක්කොටම ඉස්සලා මේ වීඩියෝ එකක් තියෙනවා එකෙන් පොඩි කෑල්ලක් බලලා අපි ඊට පස්සේ කතා කරමු. මං නම් තෙල් පෝලිං ගාව යනකොට වාහනේ ෂටර් එක බිම දාලා අත වන්නල යන්නේ. හලෝ ගියා. පේනවනේ කතාව. මේ ඇවිල්ලා පට්ට කුහක පජාති නපුංසක මිනිස්සු මේ හේතුව බං එහෙම කියන්නේ මේ ඇවිල්ලා මේ රටේ ජනතාවගේ අහිංසක දුප්පත් අසරණ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන අදටත් නඩත්තු වෙන නඩත්තු කරන හිටපු කැබිනට් ඇමතිවරයෙක් දැනටත් පාර්ලිමේන්තුව නියෝජනය කරලා පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරයෙක් කියන කතාවක් තමයි මේ වෙලාවේ මේ රටට අපහසු වෙලාවේ අමාරු වෙලාවේ රටේ ඉන්න මහ ජනතාව අපහසුතාවයට පත් වෙනකල් ඔය බලාගෙන ඉන්නේ. ඉතින් අපි කියනවා බදුල්ලේ ඌව පළාතේ ජනතාවට ඕන් උඹලා පත් කළා අපේ එක උඹලගේ රට වැටෙනකල් උඹලා අපහසුතාවට පත් වෙනකල් තමයි බලාඳලා තියෙන්නේ. මෙයා ඉතින් ඔය වගේ කතා කියන එක සාමාන්‍ය දෙයක් එහෙ කෙනා කියන කතා. ඔය ඩිස්රත් ඔය කට්ටිය මතක ඇති අර පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ තාත්තා කිව්වා කියලා මේ අමුතුම කතන්දරයක් ඇවිත් දිගහැරියා. ඒ වගේ කෙනෙක්ගේ මේ වගේ දෙයක් ඉතින් අහන්න ලැබෙනවා කියන එක මහලු දෙයක් නෙවෙයි. නමුත් රටක් විදියට රටේ පුරවැසියෙක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ වෙලාවේ මේ වගේ කතා කියන එක උචිත නෑ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ වෙලාවේ කරන්න ඕන රටක් විදියට අපි එකට එකතු වෙලා ඉන්න. මොකද රටම අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම හුඟක් රටවල් මේ වෙලාවේ පහසුතාවයට පත් වෙලා තියෙනවා. හේතුව මොකක්ද කියන එක අලුතෙන් කියන්න ඕනේ නෑ. ඔය කට්ටිය ඔක්කොම දන්නවා. ඉතින් ඒකයි කියන්නේ ඒ මොනවා වෙලා හරි කමන්නේ අර කතාවක් කියනවා අර එහා පැත්තෙන් ට්‍රම්ප් ගහන මිසයිල් එකක් ඇවිත් ලංකාවට වැටිලා හරි කමන්නේ මේ ලංකාවෙන් භාගයක් මැරිලා හරි කමන්නේ ගිහින් මුන්ගේ අතට බලය යනවා නම් ඒක තමයි මුන් බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් ඔය වගේ මිනිස්සුන්ගෙන් ඔය ඩේටි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපිට මතක් කරන්න තියෙන්නේ ඌව පළාතේ ජනතාවට බදුල්ලේ මිනිස්සුන්ට ඊළඟ පාර එවනවා නම් බලලා හරියට එකෙක් එවපල්ලා ඔය තමයි උඹලා පත් කළා යපු නායකයා උඹලා ගැන හිතන් ඉන්න විදිය. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියානම් මොකද්ද වෙනස කියලා අහන එවුන්ට ඒක උත්තරයි දෙන්න තිබ්බේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බ්‍රික්ස් කියන එකට අපි සම්බන්ධ වෙන්න ඕනේ කියලා කිව්වේ. අපි සියලු පිඹුරුපත් හදලා ඒ ඔක්කොම කරලා අපේ ආණ්ඩුව විසි වෙනවා. විසි වෙලා ඔක්තෝබර් මාසේ තමයි බ්‍රික්ස් එකට අපි අපේ ඇප්ලිකේෂන් එක දාන්නේ. විජිත හේරත් මහත්තයා ඒකට යන්නේ නැහැ. අද ඔන්න ඕව තමයි පරිප්පු. ඒ නිසා පෝලිං වල ඉද්දී කියන්න එපා ලෝක යුද්ධ කියලා ඇනගන්න හොඳ ටොක්කක් කරගත්ත වරදට. මං නම් තෙල් පෝලිං ගාව යනකොට වාහනේ ෂටර් එක බිම දාලා අත වන්නල යන්නේ. හලෝ ගියා. ඒ මිනිසුම තීරුම් ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ කියන බුද්ධියෙන් අපි ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. මට දෙසැම්බර් මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි කිව්වේ අප්‍රේල් වල රටනවා කියලා. ඉතින් වෙන මොකුත් කියන්න ඕනේ මම උඩ ඉද්දි මට උඩට රට ගාලා අවශ්‍ය ප්‍රෙස්ටේ කියලා මෙන්න මේ ටික කියනවා. මෙන්න මෙහෙම වෙනවා. එහෙම තමයි හොඳ ශිෂ්‍යයන්ට ගුරුතුමා උගන්වන්නේ.